Biko, akan doon na dyan. Dumak. හයි ඔයාලා බලන විට නේද අද vlog එක මොකක්ද කියලා. ඉතින් මේ තියෙන්නේ නංගිලගේ ගමේ අයනායක දේවාලයේ මංගල්‍යයේ දවස. ඉතින් හැමෝම එකතු වෙලා එකම වෙලාවකට කිරිතුරු මංගල්‍යය පවත්වනවා. ඔයගොල්ලෝ දැකලා නැත්නම් බලාගන්න තමයි ඔන්න අද මම මේ vlog එක share කරගන්නේ. සාමාන්‍යයෙන් ගම්මානයක ජීවත් වන කෙනෙක් නම් ඔයා මේ සිද්ධිය අනිවාර්යෙන්ම දන්නවා. හැබැයි ගම්මානයක නොවන කෙනෙක් නම් මේ වගේ සිද්ධීන් ගොඩාක් දුරට ඔයගොල්ලන් දැකලා නැතිව ඇති. ඉතින් මොරකැලේ ගම්මානයේ බාර වෙලා තියෙන්නේ අයනායක දෙවියන්ට. ඉතින් අනිවාර්යෙන්ම හැම අවුරුද්දකම මේ කිරිතුරු මංගල්‍යයේ දේවාලයේ පවත්වනවා. ඔයගොල්ලෝ හැමෝම දන්නව නේද මුරුතන් බත. ඉතින් මේ මුරුතන් බත තමයි මෙතනදී පිළියෙල කෙරෙන්නේ. ඊට පස්සේ බුදුන්ට දෙවියන්ට ඒක පූජා කෙරෙනවා. මේ විදිහට අපි හැමෝගේම විශ්වාසයන් මත තමයි මේ දේවල් නදා පවතින්නේ. ඉතින් මේ ගම්මානවල ජීවත් වෙන අයගේ විශ්වාසය හිතාගන්න බැරි තරම්. ඉතින් මේගොල්ලන් හරියටම මේ දේවල් හරි ලස්සනට කරනවා. මුලින්ම මේ විදිහට කිරි ඒ වගේම සහල් සෝදගත සහල් මේ මුට්ටියට දාලා අර ප්‍රධාන ගිනි දැල්ල සහ ඊට පස්සේ ගින්දර හොඳට දාගෙන කිරි උතුරව ගන්නවා. ඉතින් කිරි උතුරව ගන්නකොට ඊට පස්සේ උතුරන කිරි අර කපු මහත්තයෙක් ඉන්නෝනේ ප්‍රධාන. ඉතින් එන්නේ යා ඇවිත් ඒගොල්ලන්ගේ ඒ දේවල් කරනවා. ඉතින් ඕගොල්ලන් දිගටම බලාගෙන ඉන්න. මම ඒ දේවල් හරියටම විස්තර කරන්න දන්නේ නැහැ. හැබැයි ඉතින් ඒ වෙන සිද්ධි ඕගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන්. මේ දේවල් නොදකපු කෙනෙක්ට නම් මේක ඇත්තටම පුදුම දෙයක් වෙන්නත් පුළුවන්. මම නම් චුටි කාලේ ඉඳන්ම මේ දේවල් දකින්න කෙනෙක්. ඉතින් මේ හැම දෙයකින්ම බලාපොරොත්තු වෙන්නේ ගමට රටට ඒ වගේම මේ ගමේ ජීවත් වෙන මිනිස්සුන්ට සිතක් සාන්තියක් උදා වෙන්න කියලයි. ඉතින් ඔන්න මේ විදිහට කිරිතුරුවට පස්සේ වැඩිපුර තියෙන කිරි ඉවත් කරගෙන බත් එක හොඳට ඉදිරලා ඊට පස්සේ අපි ගෙදරින් තම්බගෙන එන මුන්නට කඩල ඒ වගේම ඔයාලා කැමති ඕනම ප්ලම්ස් වර්ගයක් රේසින්ස් හකුරු පැණි සීනි මේ හැමදේම දාලා අර ඔයගොල්ලන් දැකලා තියෙන මුරුතැන් බත හදා ගන්නවා. ඊට පස්සේ අපි හදාගන්න පළවෙනි කිරිබත් කොටස බුදුන්ට දෙවියන්ට පූජා කරනවා. ඉතින් මේ විදිහට තමයි ගමක කිරිතුරු මංගල්‍යය පවත්වන්නේ. මම හිතනවා නොදකපු කෙනෙක්ට මේ වීඩියෝ එක අලුත් අත්දැකීමක් වේවි. ඉතින් කතෝලික කෙනෙක් මේ විදිහට ලැබුණු කිරිබත් කාලා තිබුණට වෙන සිද්ධිය දැකලා නැතුව ඇතිනේ. ඉතින් මම හිතනවා ඔන්න ඕගොල්ලොන්ටත් මේක හොඳ අත්දැකීමක් වේවි. එහෙනම් ඉතින් හැමෝම ගොඩක් ආදරෙන් පරිස්සමින් සතුටින් ඉන්න. මමත් ඔයාලට ආදරේ. Thanks for watching. See you soon. Bye guys.